හැම දිනාටම සුබ දවසක් කියලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මම කතා කරන්නේ ඔයගොල්ලෝට දැනටමත් පේනවා මොනවද කියලා. රුමේනියාවේ ලික සම්බන්ධව තමයි අද දවසේ කතා කරන්නේ. ඉතින් රුමේනියාවේ ලික වල ප්‍රයිස් එක කොහමද? ලංකාවේ ප්‍රයිස් වගේද? ඒ පිළිබඳව තමයි ඉතින් විස්තරයක් අද ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න බැලුවේ. ඉතින් ඔයගොල්ලෝට පේනවා ඇති මේ තියෙන්නේ බියර් වර්ග සෑහෙන්න තියෙනවා. ඉතින් මේ රුමේනියාවේ බියර් වර්ග සෑහෙන්න තියෙනවා. මේ ඉතින් ඔය එක එක බියර් වර්ග තමයි තියෙන්නේ. කාස්බර්ග් තියෙනවා, ටින්සෝරා, බෙක්ස් වගේ. ඉතින් ලංකාවේ තියෙන නම් වලිනුත් මේ බියර් වර්ග තියෙනවා. නමුත් ලංකාවේ තියනවා වගේ සැරක් නෙමෙයි මෙහි තියෙන්නේ. ඉතින් මේ උෂ්ණත්වයට අනුව තමයි මේගොල්ලෝ මෙහි බියර් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඔය හයිනිකින් එහෙම ලංකාවෙත් තියෙනවා, බෙක්ස් ලංකාවෙත් තියෙනවා, මම දන්න තරමින් ලංකාවෙත් තියෙනවා. නමුත් ලංකාවේ තියෙන සැර නෙමෙයි මෙහි තියෙන්නේ. මේ උෂ්ණත්වය අනුව තමයි ඒ දේවල් මේගොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඕගොල්ලෝ දැන් මේ දකින්නේ ලීටර් 2.5 බියර් බෝතල්. ලීටර් 2.5 බියර් බෝතල් ඔයගොල්ලෝ මේ දකින්නේ. ලීටර් 2.5 බෝතලයක් සාමාන්‍යයෙන් ලේ 12ක් 13ක් ඒ අතර ගාණක් තමයි වෙන්නේ. ලීටර් 2.5 බෝතලයක් ලේ 12ක් 13ක් වගේ තමයි වෙන්නේ. ලංකා සල්ලි වලින් මම මෙතන දාලා තියෙන්නේ. ඔයගොල්ලෝට පේනවා ඇති. මේක ලේ 10ටත් තියෙනවා. ලේ 10 12 13 ඒ අතරේ තමයි ලීටර් 2.5 මේගොල්ලෝ ප්‍රයිස් එක දාලා තියෙන්නේ. ලීටර් බෝතල් තියෙනවා. ලීටර් බෝතලයක් ලේ 7ක් වගේ වෙන්නේ. ලීටරේ බෝතලයක් ලේ 6ක් 7ක් ඒ වගේ වෙනවා. ලීටර් 2.5 ලේ 12ක් 13ක් ඒ වගේ ඒ අතර ගාණක් තමයි වෙන්නේ. ඔයගොල්ලෝ දැන් මේ දකින්නේ බියර් පැක් එකක්. බියර් පැක් එක ටින් 6ක් තියෙනවා. ටින් 6ක් වුණාට සාමාන්‍යයෙන් එකක් ෆ්‍රී වගේ තමයි මේගොල්ලෝ ප්‍රයිස් කරලා තියෙන්නේ. අපි හිතමු ටින් එකක් අපි එක ටින් එකක් ගන්නවා නම් ලේ 4ක් නම් එතකොට සාමාන්‍යයෙන් ටින් 6ක් කියන්නේ ලේ 24යි. නමුත් මේගොල්ලෝ ටින් 6ට ලේ 20ක් වගේ තමයි අය කරන්නේ. එතකොට ටින් 6ක් ගන්නවා නම් එකක් ෆ්‍රී. පහක ප්‍රයිස් එක දාලා එකක් ෆ්‍රී විදියට තමයි දෙන්නේ. අපි එක ටින් එකක් ගන්නවා නම් සාමාන්‍යයෙන් ලේ 4ක් 5ක් වෙනවා නම් පැක් එකක් ගන්නවා නම් අපිට එකක් ෆ්‍රී වගේ තමයි පැක් එකකින් හම්බ වෙන්නේ. දැන් ඕගොල්ලෝ මේ දකින්නේ වින් වර්ගත් ඉතින් සෑහෙන්න තියෙනවා. ප්‍රයිස් එක තියෙනවා. ඒක ඔයගොල්ලෝ පේනවා ඇති. මේ ඉතින් රුමේනියාවේ වින්.
දැන් ඉතින් ඔයගොල්ලෝ මේ දකින්නේ විස්කි, වොඩ්කා ඔය වගේ බ්‍රෑන්ඩ් තමයි ඉතින් දැන් මම මේ පෙන්නන්නේ. මේ බ්ලැක් ලේබල් එක 156යි. ලෙයි. මේ ජැක් ඩැනියල් 131යි. මේ ලීටරේ බෝතල් වල ප්‍රයිස් එක තමයි මේ තියෙන්නේ. 131යි ලීටරේ බෝතලේ ජැක් ඩැනියල්. මෙහි 99ක් කියලා මේ දාලා තියෙන්නේ ජැක් ඩැනියල් 750. ඔය දැන් ඔයගොල්ලෝ දකින්නේ ඇබ්සලියුට් වොඩ්කා ලීටරේ බෝතලේ 90යි. මේ ඔයගොල්ලෝ දකින්නේ ඇබ්සලියුට් වොඩ්කා එක ලීටරේ බෝතලේ. මේ ඔයගොල්ලෝට පේනවා ඇති බැලන්ටයින් ලීටරේ බෝතලේ ප්‍රයිස් එක. මේ බැලන්ටයින් දැන් ඉතින් වීඩියෝ එකත් ඉතින් ඉවරයි. දැන් ඔයගොල්ලෝට මං මේ රුමේනියාවේ ලිකර් සම්බන්ධව පොඩියට දැනුවත් කිරීමක් කළා. ඉතින් දැන් මම බැලුවේ අද දවසේ ඉතින් මම නිවාඩු දවස මම ඉතින් මේ බියර් තියෙන තැනින් නතර වුණා. මම දැන් ඉතින් බලනවා මොකද්ද අද දවසේ මම බොන බියර් එක. හිතුණා මේ බියර් එක හොඳයි කියලා. මේක හයිනෙකින්. ලංකාවෙත් මේ බියර් එක තියෙනවා. ලේ 9යි 729යි. ලේ 9යි 50ක් වගේ. එකක් මදිනේ. මම ඉතින් දෙකක්ම ගත්තා. එනම් ඉතින් අද වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අද වීඩියෝ එකෙන් මම සමුගන්නවා. තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. එහෙනම් මේ YouTube channel එක මුතු රොමානි